අද පාඩම දර්ශක. අපි බලමු මේ දර්ශකයක් කියන්නේ මොකක්ද කියලා. බලමු y සමානයි a වල x. එතකොට මෙතනදී a කියන එක අපි කියනවා පාදයක් කියලා. x කියන්නේ දර්ශකයට. එතකොට මේ දර්ශකාකාරයෙන් ඉදිරිපත් කරද්දී බලන්න දෙකේ තුන්වෙනි බලය. මේ තියෙන දෙකේ තුන්වෙනි බලය. සමහරු මේක මේ විදිහට ලියනවා. දෙවරක් 3. අපේ දරුවෝ කරන ලොකුම වැරද්දක් තමයි මෙන්න මේ දෙක සංඛ්‍යා දෙක ගුණ කරනවා. ඒතර මේක වැරදි. එහෙමනම් මේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙක කියන සංඛ්‍යාව ගුණ කිරීමේ ලකුණත් එක්ක තුන් සැරයක් මේ විදිහට ලියවෙන්න ඕනේ. දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, දෙක. මේ දර්ශකාකාරය මේ ප්‍රසාරණය. ඒතර බලමු 8 දෙවෙනි බලය. 8 දෙවෙනි බලය කියන්නේ 8 වරක් දෙක එහෙම නෙමෙයි. 8 ගුණ කිරීම 8 ගුණ කිරීමේ ලකුණත් එක්ක 8 දෙසරයක් ලියනවා. එතකොට 8 වරක් 8 64යි. එතකොට 6 තුන්වෙනි බලය. ඒ කියන්නේ 6 ගුණ කිරීමේ ලකුණත් එක්ක තුන් සැරයක් ලියනවා. 6 ගුණ කිරීම 6 ගුණ කිරීම 6. එතකොට අපිට එනවා 6 වරක් 6 36යි. 36 ඒවා 6ක් 216යි. එතකොට අපි බලමු විජීය සංකේතයක්. ඒ වල 4 වෙනි බලය. ඒ කියන්නේ A කියන අකුර ගුණ කිරීමේ ලකුණ දාලා අපි 4 සැරයක් ලියනවා. A ගුණ කිරීම, A ගුණ කිරීම, A. එතකොට මෙතන A 4 සැරයක් අපි මේ විදිහට ලියනවා. අපි දැන් බලමු මෙහෙම සංඛ්‍යා දෙක අපි A සහ B සංකේත දෙකක් තියෙනවා. A සහ B ගේ සම්පූර්ණ වර්ගය. එතකොට අපිට ලියන්න පුළුවන් මේකෙන් කියවෙන්නේ AB කියන එක දෙසරයක් ගුණ කිරීමේ ලකුණ දාලා ලියනවා. AB ගුණ කිරීම AB. එතකොට අපි මේක ප්‍රසාරණය කරලා ලිව්වොත් මෙතන A ඒවා දෙකක් තියෙනවා. A ගුණ කිරීම A, B ඒවා දෙකක් තියෙනවා. B ගුණ කිරීම B. එතකොට A ගුණ කිරීම A කියන්නේ A ගේ වර්ගය, B ගුණ කිරීම B කියන්නේ B ගේ වර්ගය. එහෙනම් AB ගේ සම්පූර්ණ වර්ගය A වර්ගය ගුණ කිරීම B වර්ගයේ විදිහට අපිට ලැබෙනවා. මේ වගේ තවත් කොටසක් අපි දර්ශක ඉතිරි කොටසෙන් බලාපොරොත්තු වෙමු.